good morning. අපි අද යන්නේ බේකස් බෙන්ඩ් වලට. දැන් අපි අවිලා ඉන්නේ බිලිහුල්ලෝයේ නන් ප්‍රේරියල් හන්දියට. දැන් මෙතනින් කිලෝමීටර් 12ක් විතර තියෙනවා බේකස් බෙන්ඩ් වලට. ඊට පස්සේ අපි අද බේකස් බෙන්ඩ් ගිහිල්ලා රෑ එතන අපි කඳවුරු රාත්‍රියක් ගත කරනවා. ඊට පස්සේ අපි හෙට උදේ නැග්රැක් වලට ගිහිල්ලා තමයි අපි එන්න හදන්නේ. එහෙනම් අපි බලමු මේ ගමන කොහොම වේද කියලා. ලස්සන පාරක් කරහා තමයි යන්න තියෙන්නේ. කලින් නම් මෙතන රුපියල් 500ක ටිකට් එකක් ගත්තා. දැන් කොහොමද දන්නේ? දැන් ගන්නේ නැති කතාවක් කියනවා. අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා. මේ ගමනේදී දියැලි දැන් කීපයක් හම්බුණා. මේ අපි මේ 6 වෙනි වගේ 6 වෙනි දියැල්ල වගේ තමයි හම්බුනේ. දැන් මේ ගමනාන්තේ දිගට යනකොට අපිට ගොඩක් දියැලි හම්බ වෙනවා. අපි බලාගෙන යන ඉස්සරහට කොහොමද කියලා. අපි මේ ඉන්නේ 4 වෙනි බෙන්ඩ් එකේ. අපිට මේ වගේ බෙන්ඩ් 23ක් ගියාම තමයි බේකස් බෙන්ඩ් එක හම්බෙන්නේ. අපි දැන් ඉන්නේ නන් පෙරියල් දියැල්ල ගාවට ඇවිල්ලා. දැන් මාර ලස්සන දියැල්ලක් තියෙන්නේ. ගස්සින්නෙන් ආපු පාරවල්. ඊට අන්තයිනේ. අන්තයි. ඒක නම් පොඩි දුරයි පිට කැඩිලා. අම්මෝ මෙන්න දෙන්නේ. මේ තියෙන්නේ නන් පෙරියල් ඉස්කෝලේ. මේක අර ලංකාවේ ලස්සනම තැනක පිහිටලා තියෙන ඉස්කෝලයක්. හැබැයි ඉතින් මේ ඉස්කෝලේට ළමයි එන්නේ කිලෝමීටර් 16ක් විතර පයින් නැග්රැක් වල ඉඳන්. හරිම ලස්සන තැනක පිහිටලා තිබ්බත් ගොඩක් උත්තර කතාවක් තියෙන මේ හරිය. මේ තියෙන්නේ නන් පෙරියල් වල තියෙන ටී ෆැක්ටරි එක. ඉස්සර නම් මෙතනින් තමයි ටිකට් එකක් ගන්න ඕනේ. රුපියල් 500ක් දීලා. දැන් ටිකට් ගන්න ඕනේ නැහැ. අපිට මෙතනින් උඩට යන්න අවසර දීලා තියෙනවා. ඔය පල්ලේ අර පැත්තේ තියෙන එක. දකුණු පැත්තේ. හොඳයි බා. ඔව් නේ. නැත්තම් බෑක් කරේ නේ. ඇතියි. අතරන් දියාගේ උදා ඔක්තරන් දෙන්න බැරි දියාගෙන හරි හරි. කොන්ත්‍රාත්. ඔව්.
ඉඳන් මෙහා පැත්තට. ඔව් නේ. දැන් ඇති. හරි. අපි දැන් ගොඩක් දුර ආවා මේ පොඩක් දියල්ල ගාව නතර වෙලා අපි දැන් දවල් කෑම එක අරගෙන තමයි දැන් බේකස් බෙන්ඩ් වලට ආයෙ යන්නේ. තව කිලෝමීටරයක් වගේ පොඩි දුරක් තමයි තියෙන්නේ යන්න. අපි දැන් පිටත් වෙන පාර නම් පොඩ්ඩක් අවුල් මේ හරිය නැච්චර අවුලක් නෑ. කලින් ලොකු මේ වලවල් තිබ්බා. දැන් අපි ඉස්සරහට යනවා. අපි බේකස් බෙන්ඩ් එකට ආවා. ලස්සන view එකක් තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. පිටිපස්සෙන් බලතුඩුව ගොම්බොලි කන්ද ආදර කන්ද මේ සෙට් එකම පේනවා. මෙතනට ආවම පිටිපස්සේ සමනල වැව උඩෝල ජලාශය ඒ දය හම්බන්තොට පැත්තට යනකම් view එකක් තියෙනවා. මිස්ට් එකකින් හින්දා පේන්නේ ආරම ලස්සන view එකක් තියෙන්නේ. දැන් මේ ඉස්සල්ලා වීදුම හින්දා පල්ලේ අක්කෝ වෙහෙලා තිබ්බේ. දැන් නම් එහෙම නෑ මේ ආයි කුඩේ වෙලා තියෙනවා.
තියෙන නැග්‍රැක් ගම්මානේ. හරිය. අතන මල්ලි කෙනෙකුත් ඉන්නවා මෙතන. ඒක හම්බුණා දැන් පොඩි විස්තරයකට අපි කතා කරා. මේ හරිය සාමාන්‍ය මුහුදු මට්ටමේ ඉඳන් මීටර 1800ක් 900ක් වගේ උඩකින් තමයි අපි මේ ඉන්නේ. 6900 අඩිනේ. අඩි වලින් 6999ක් උසයි කියලා තියෙනවා. මේ වටේ පිටාවේ view එක නම් මාර ලස්සනයි. මේ පැත්ත ගත්තාම මේ පැත්තේ සමනල අඩවි සමනල රක්ෂිතේ තියෙන කඳු සෙට් එක ඔක්කොම පේනවා. ඊට පස්සේ මේ පැත්ත කඳු ටික බලතුඩුව ගොම්මොල්ලිය ආතරගන්දේ ඒ කඳු සෙට් එක මේ හරියට තියෙනවා. මෙතෙන් නැග්‍රැක් ඩිවිෂන් එක යන බෝඩ් එක ගහලා තියෙනවා. ඒ හරියට තමයි අපි ඉන්නේ. අපි දැන් පොඩ්ඩක් තව උඩට යනවා. ඊට පස්සේ හරියන කැම්පින් කරන්න පුළුවන් තැනක් හම්බුනොත් අපි කැම්ප් කරනවා නැත්නම් ආයෙ මෙතනට එනවා. අපි බලමු මොකද කරන්න කියලා. වතුර එකක් ගමු මල්ලි මේකට. නෑ නිකන් වතුර දෙන්න ගමන්නේ. මුහුදු මට්ටමේ සිට මීටර 2000ක් විතර උඩින් තියෙන ලංකාවේ උඩින්ම පිහිටි ගම්මානේ තමයි මේක. මේක කොච්චර ලස්සන වුණත් මාර අපහසු ජීවන රටාවක් තමයි මේ කට්ටිය ගෙවන්නේ. ඉතින් එයාලා ඉන්න නිවාස පවුල් 25ක් විතර ඉන්නවා කියලා කිව්වා. ඉස්කෝලේ යන ළමයි 10 දෙනෙක්ගෙන් 5 දෙනෙක් විතරයි ඉස්කෝලේ යන්නේ කියලා කතාවකුත් කිව්වා. ටැවිල් කට්ටිය තමයි ඉන්නේ. අපි ආවේ මෙන්න මෙහි ඉඳන්. මෙහි පාරේ තමයි නැග්‍රැක් බංගලාවට යන්න තියෙන්නේ. ඒ පාරේ අපිට යන්න දෙන්නේ නැහැ තාම. යනවනම් බුකින් එකක් දාලා යන්න ඕනේ. දැන් අපි මෙතනට ආවා මේ මොන හරි කාලා ඒ කඩේකුත් තියෙනවා. ඒ තුලේ යාළගේ රොටි හරි මොන හරි කාලා යන්න. මාර ලස්සන view එකක් මේ හරියට තියෙන්නේ. මේ හරිය මාර විදිහට හුලං වලට නිරාවණය වෙන තැනක් මේ පහළවල් උඩ වැලි කොට්ට තියලා තමයි මෙයා මේ හරි ඉන්නේ. එයාලගේ ඇසිලිකිලි පහසුකම් තියෙනවා මේ හරි. අවශ්‍ය නම් අපිටත් ඒවා පාවිච්චි කරන්න පුළුවන්. කුඩු කන්දක් උඩ මුදුනේ තමයි මෙයාලගේ ජනවාස මෙතනකි තියෙන්නේ. මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 2000කටත් වඩා උඩින් තමයි මේ නැග්‍රැක් ගම්මානේ තියෙන්නේ. මේ ගම්මානේ විශේෂත්වය තමයි ලංකාවේ උඩින්ම තියෙන දුෂ්කරම ගම්මානය. ඔයාලට ආවොත් මෙතන මේ මල්ලිගෙන කියන එයාගේ කඩේට ආවේ. ඒ කඩේ කෑම තියෙනවා. කන්න පුළුවන් රොටි තියෙනවා. මෙතන පොඩි කඩයක් තියෙන්නේ. මේ බිස්කට් එකේද අවශ්‍ය බඩු හැමදේම මෙතන තියෙනවා. කන්න පුළුවන්. දැන් අපි කිව්වා රොටි හදලා දෙන්න කියලා. රොටියක් රුපියල් 100ක් කරනවා කියලා කිව්වේ. අපිට රෑ 8ට විතර ඕන කියලා කිව්වේ. ඒතකොට එයා ටයිම් එකට හදනවා. ඉතින් මෙතනින් ඇවිල්ලා මේ හම්බෙන කීවෙනි එකද දෙවනි ගෙදර තමයි මේ මල්ලා කඩේ තියෙන්නේ. ඒතර මොන හරි ගන්නවා නම් මෙතනින් අරගන්න පුළුවන්. අපි දැන් මෙතන කැම්පින් ටෙන්ට් එක ගැහුවා. දැන් වෙලාව 6:10යි. අපි බලමු උදේට කොහොමද කියලා මෙතන view එක. ඔයාලට පේනද මේ පැත්ත? මේ පැත්තෙන් පේන්නේ සමනල රක්ෂිතේ කඳු ටික. පිටිපස්සෙන් බලතුඩුව ගොම්මල්ලි පැත්තේ ඒ ටික පේනවා. උදේට ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. අපි අද කඳුරු රාත්‍රියේ මෙතන ගත කරලා ගිනිමැලයකුත් ගහලා අපි හෙට උදේ ඊට පස්සේ අපි ආයෙ පල්ලෙහාට බහිනවා. අපි බලමු අපි රාත්‍රියේ කොහොම ගෙවෙයිද කියලා. අපි දැන් රැට රොටි ගත්තා. රොටි කනවා. රොටි කාලා ඊට පස්සේ කිරි කෝපි එකක් හදාගෙන බීලා ඉතින් අපි රාත්‍රියේ මෙන්න මේක අස්සේ තමයි ගත කරන්නේ.
එළිය නැගිට්ටා. උදේ view එක. wow. ලස්සනයි. පෙවුල නම් ඒ තරම් සීතලයි. මේක ඇතන වලාකුළුවේ වැහිලා තියෙන්නේ. අපි අනිත් පැත්තට මේ පැත්ත කඳුපාන එකාගේ වටි බෙල මේ පැත්තට වෙන්න තියෙනවා ඉම ඉස්සරහින් පේන බලතුඩුව කන්ද ඉර දැන් ඔතනින් උඩට එනවා. ඒ පැත්ත ටිකක් ක්ලියර් තියෙනවා. මීදුමක් නැහැ. දැන් අයිර උඩටම ඇවිල්ලා තියෙන්නේ. මාරම ලස්සන දර්ශනයක් තියෙන්නේ මේ හරියනම්. මේ තියෙන සීතල මාරම සීතලක්. කන් දෙකත් එක්ක හිරි වැටෙනවා. අතේ ඇඟිලිත් එක්ක හිරි වැටෙනවා. ඒ තරම් මාර සීතලක් තියෙනවා. ඔයාලට මට කලින් කියන්න බැරුණා. මෙතන තියෙන බලතුඩු ගම්මුණි කරණයි අපි දැන් ඉන්න නැග්‍රක් ගම්මානේ මෙතනට තියෙන්නේ. මේ නැග්‍රක් ගම්මානේ ඒ කඳු දෙක මැද්දේ තියෙන ප්‍රපාත බෑවුම කියන්නේ ඉන්නේ ඒ නින්නේ හරහා තමයි ගලාගෙන යන්නේ හිරිකටුවේ ගලාගෙන යන්නේ නින්නේ හරහා. හිරිකටුවේ පටන් ගන්නේ හොටන් තැන්න ජාතික වනෝද්‍යානයේ දැන්. එතකොට මේ පිටිපස්සේ නිම්නයෙන් ගලාගෙන යනවා බෙලිහුල්ලය. ඒ බෙලිහුල්ලොයයි හිරිකටුවයයි දෙකම සවුනරව ජලාශයට ගිහිල්ලා උඩවල ජලාශයට යනවා. අපි අද කැම්පින් ටෙන්ට් එක ගහුවේ මෙන්න මෙතන මේ හරියේ. දැන් මෙතනින් අපි මෙතන පල්ලෙහාට ආවා. ලස්සන මේ view එකක් තියෙන තැනක් සෙට් වුණා. මේ පැත්තේ බලංගොඩ ටවුන් එක පැත්ත තමයි මෙහි තියෙන්නේ. එතකොට මෙහෙම ආවහම මේ හරිය මේ සමානකත්තේ බෑනක් සමාන කඳුත් දෙක මෙතන පේනවා. මේ හරිය තියෙනවා. මෙතන මේ වලාකුළක් තියෙන්නේ. මෙන්න මේ මෙතන බෑන සමාන කඳු දෙක තියෙනවා. සමනල කන්ද පේන්නේ අපිට මේ කන්දෙන් එතන බෑන සමනල වලින් වෙලා තියෙන ඉඳා. අය මෙතන මෙහෙම ගත්තාම මෙන්න මේ හරිය උඩ මෙතන මේ වලාකුළු තියෙන උඩ නිම්නය මේකයි තියෙන්නේ හෝටන් තැන්න ජාතික වනෝද්‍යානයට. වලාකුළු වැටෙන්නේ පල්ලෙහාට. ඒතර හෝටන් තැන්න ජාතික වනෝද්‍යානය ඔය කෙළවරෙන් යනවා. එතකොට මේ තියෙන්නේ නැග්‍රැක් ගම්මානයේ අයිති කන්ද. මෙන්න මේ කන්ද හරියේ උඩ කෙළවරක තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඒකම අයින් වෙනවා හෝටන් තැන්නටත් නැග්‍රැක් බැංගලෝ එක. මෙතනින් එහා පැත්තේ අපිට පේන්නේ මේ වර්ල්ඩ් සෙන්ටර් එහෙම තියෙනවා. පොඩි දුරයි මෙතන ඉඳන් කිලෝමීටර් 2ක් විතර වගේ දුරක් තමයි වර්ල්ඩ් සෙන්ටර් වලට තියෙන්නේ. එතකොට මෙහෙම ඊළඟ මේ කන්දෙන් එහා පැත්තේ බලතුඩුව කුමුල්ලේ වංගිටිගල ඒ කඳු ටික තියෙනවා. මාර ලස්සන view එකක් තියෙන මේ හරියට නම්.
ඇත්තට මාර දර්ශනයක් අහු වුණා තේදුන්නක් එක්ක. හට්ට ලස්සනයි. ඒ තේදුන් හරහා එන චූටි පිනිබින්දු ඇඟේ වදිනවා මාර සීතලක් තියෙන ඒතකොට. අපි දැන් කැම්ප් කරලා දැන් යන්න හදන්නේ. දැන් 10යි වෙලාව. අපි දැන් මෙතනින් මෙහෙම බහැලා බේකස් බෙන්ට් එක හරහා ආයේ රන්පේරියල් ඊට පස්සේ බිලිහුල්ලෝය හරහා කොළඹට යනවා. එහෙනම් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඔයාලට ගොඩාක් ස්තුතියි. මගේ වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. මගේ YouTube channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න මතක කරන්න එපා. එහෙනම් අපි ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙමු. සියලු දෙනාට සුබ දවසක්.